සුබ දවසක් හැමෝටම ස්නැප් ඇන්ඩ් කුක් මගේ YouTube channel එකට අදත් ඔයාලව ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් ගොඩාක් දවසකට පස්සේ මම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා හරිම රස chicken biryani recipe එකක්. ඉතින් ළඟ අවුරුදු කාලෙට ඔයාලටත් පුළුවන් මේ recipe එක try කරලා බලන්න. වැඩි කතා නැතුව ඉක්මනින්ම අපි biryani එක හදමු. අපිට ඕනි වෙනවා chicken ඒ වගේම අල. chicken මම අරගෙන තියෙනවා ග්‍රෑම් 900ක් විතර. ඒ වගේම අල මම අරගෙන තියෙනවා ග්‍රෑම් 100ක් වගේ. මේකට මුලින්ම මම එකතු කරගන්නවා බිරියානි පවුඩර් මේස හැඳි 5ක්. බිරියානි පවුඩර් එක මම අද පාවිච්චි කරන්නේ කඩෙන් ගත්ත එකක්. ඉතින් මම මීට කලින් රෙසිපි එකක දීලා තියෙනවා ගෙදරදීම අපි බිරියානි පවුඩර් එක හදාගන්න විදිහ. මම මේ වීඩියෝ එක අන්තිමට ඔයාට ඒක දාන්නම්. ඉතින් ඔයා කැමති නම් බිරියානි පවුඩර් එක ඔයාට ගෙදරම හදාගන්න පුළුවන්. බිරියානි පවුඩර් එකට අමතරව මම ගෙදර හදාගත්ත 3-5 කුඩු තේ හැන්දක් වගේ එකතු කරගත්තා. ඒ වගේම මම දැන් එකතු කරේ කර්ඩ්. එහෙම නැත්නම් මී කිරි කෝප්ප එකක්. දැන් මම එකතු කරගන්නේ පොඩියට කපපු සුදු ලූණු බිග් 5ක් වගේ තියෙනවා. ඒ වගේම පොඩියට කපපු මිංචි කොළ ටිකක්, ඒ වගේම කොත්තමල්ලි කොළ. මිංචි කොළ සහ කොත්තමල්ලි කොළ ඔයාට තියෙනවා නම් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. ඉතින් මේ මිංචි කොළ කොත්තමල්ලි කොළ එකතු කරන එකෙන් ඔයාගේ බිරියානි එකට හොඳ රසක් එනවා. දැන් අපිට කරන්න තියෙන්නේ මේ දේවල් ඔක්කොම ටික හොඳට මික්ස් කරගන්න. ඒ වගේම තමයි ඔයාට මේ කිරි හොයාගන්න නැත්නම් ඒ වෙනුවට පැණි රසින් අඩු යෝගට් පාවිච්චි කරන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. චිකන් ටික මේ විදිහට හොඳට මික්ස් කරගත්තට පස්සේ අපි මේක සීසන් වෙන්න පැයක් වගේ වහලා තියමු. ඔයාට පුළුවන් නම් ඊට වඩා වැඩි කාලයක් වුණත් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අපිට ඕනි වෙනවා පොඩියට කපාගත්ත තක්කාලි ගෙඩි 2ක්, ඒ වගේම කොත්තමල්ලි කොළ ටිකක්, මිංචි කොළ ටිකක් සහ දෙහි. මේ දේවල් වලට අමතරව අපිට ඕනි වෙනවා ලූණු. මම මෙතන ලූණු ගෙඩි 2ක් කපාගෙන තියෙනවා. ලූණු ගෙඩි 2ක් 3ක් වගේ ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට ඕනි වෙනවා හාල්. මම අද පාවිච්චි කරන්නේ බාස්මති හාල්. ඒ නිසා මම හාල් එක පැය භාගයක් පෙඟෙන්න තිබ්බා. හාල් මම අරගෙන තියෙනවා ග්‍රෑම් 750ක ප්‍රමාණයක්. පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරගෙන තෙල් එක රත් වෙනකොට මම ලූණු ටික එකතු කරගන්නවා. ඉතින් මෙතනදී ලූණු අපිට ඩීප් ෆ්‍රයි කරන්න ඕනි නැහැ. ඔයාලා දැක්කා වගේ තෙල් ටිකක් එකතු කරගෙන මේ විදිහට අපි ලූණු ටික කර වෙන්න දෙන්නේ නැතුව හොඳ ලස්සන රන්වන් පාටක් වෙනකන් ෆ්‍රයි කරගමු. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වෙලේ අපේ channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මෙන්න මේ වගේ ලස්සන පාටට බැදුනට පස්සේ මම අපේ ලූණු වලින් කොටසක් අයින් කරගන්නවා. ඉතින් අපි මේ ලූණු ටික අයින් කරගන්නේ පස්සේ එකතු කරගන්න. ලූණු ටික අයින් කරගත්තට පස්සේ කොටසක් අයින් කරගත්තම මම අපේ chicken ටික සහ අල ටික මේ වෙලේ එකතු කරගන්නවා. ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තමයි තියාගෙන තියෙන්නේ. චිකන් ටික අපි ලූණු ටිකත් එක්ක හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ බැදුන ලූණුත් එක්ක එකතු වුණාම හරිම හොඳ රසක් ලැබෙනවා. ඉතින් මේ විදිහට හොඳට අපි චිකන් ටික ලූණු ටිකත් එක්ක විනාඩියක් 2ක් වගේ ෆ්‍රයි කරගමු. කඩේ බිරියානි පවුඩර් වලින් ඔයා හදන්න අකමැති නම් මම මේ වීඩියෝ එක අන්තිමට මම මුලදී කිව්වා වගේ ගෙදරදිම හදාගන්න පුළුවන් බිරියානි පවුඩර් රෙසිපි එකක් දාන්නම්. ඔයාට එතනින් බලන්න පුළුවන්. දැන් අපි අපේ චිකන් එක වහලා විනාඩි 10ක් වගේ කුක් කරගමු. මේ ඔයාලට පේන්නේ විනාඩි 10කට පස්සේ ඉතින් චිකන් ටික බාගෙට තැම්බිලා තියෙන්නේ හරිම සුවඳයි. මේ වෙලේ මම අපේ තක්කාලි ටික එකතු කරගන්නවා. මිංචි කොළ ඒ වගේම කොත්තමල්ලි කොළ එකතු කරපු නිසා චිකන් එකෙන් හොඳ සුවඳක් එනවා. මේ විදිහට අපි තක්කාලි ටිකත් හොඳට මික්ස් කරගමු. ඒ වගේම මම අපේ භාජනයට වතුර පොඩ්ඩක් එකතු කරගෙන මේස හැඳි 4ක් වගේ එකතු කරගෙන ඒකත් මේ වෙලේ එකතු කරගන්නවා. වතුර ගොඩාක් වැඩි කරන්න එපා. අපිට ගොඩාක් වතුර ඕනි වෙන්නේ නැහැ. චිකන් එකෙත් වතුර තියෙන නිසා වතුර ගොඩක් එකතු කරගන්න ඕනි නැහැ. දැන් අපි ආයෙමත් භාජනයේ පියන වහලා තවත් විනාඩි 10ක් වගේ කුක් කරගමු.
ඉතින් මේ තියෙන්නේ තවත් විනාඩි 10කට පස්සේ. ඉතින් ඔයාලට පේනවා ඇති තක්කාලි වලින් ඒ වගේම චිකන් වලින් තව ටිකක් වතුර ගතිය ඇවිල්ලා තියෙනවා. මේ වෙලෙත් අපේ චිකන් ටික අල ටික බාගෙට තැම්බිලා තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් ලිපේ ගින්දර අඩු කරගන්න. ඒ වගේම මම මේ වෙලේ බේ ලීෆ් කොලයක් එකතු කරගත්තා. ඉතින් බේ ලීෆ් තියෙනවා නම් එකතු කරගන්න. බේ ලීෆ් අනිවාර්ය නැහැ, තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කැමති නම් බිරියානි මලක් වුණත් මේ වෙලේ එකතු කරගන්න පුළුවන්. ආයෙමත් ලිප වහලා මම අනිත් ලිපේ ඔයාලට මේ පේනවා වගේ වතුර එකක් උණු වෙන්න තිබ්බා. අපි මේ වතුර එක තිබ්බේ අපේ බත් එක උයා ගන්න. වතුර එක නටනකොට මම ඒකට ලුණු මේස හැන්දක්, ඒ වගේම කරාබු නැටි දෙකක්, සූදුරු ටිකක් සහ බේ ලීෆ් එකතු කරගන්නවා. ඒ වගේම බිරියානි මලක් එකතු කරගත්තා. දැන් අපි පෙඟෙන්න තිබ්බ හාල් ටිකේ වැඩි වතුර ටික අයින් කරගෙන මේ වගේ එකතු කරගන්නවා. දැන් අපි හාල් එක විනාඩි 12ක් වගේ උයාගමු. මම මේ එකතු කරගන්නේ දෙහි. ඉතින් දෙහි ටිකක් මේ වෙලේ එකතු කරගන්න. එතකොට ඔයාලට බාස්මති පාවිච්චි කරනවා නම් හාල් ඇටේ දිග හොඳට එන විදිහට උයා ගන්න පුළුවන්. දැන් අපි අපේ බත් එක විනාඩි 12ක් උයාගමු. මේ ඔයාලට පේන්නේ විනාඩි 12කට පස්සේ. ඉතින් මේ බලන්න ඔයාලට පේනවා ඇති හොඳ දිගක් අපේ හාල් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ බලන්න මේ වෙලේ මේක ඉදිලා තියෙන්නේ 4න් 3ක් වගේ. ඉතින් හොඳටම උයන්න ඕනි නැහැ. 4න් 3ක් වගේ කුක් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ හාල් එකේ වැඩි වතුර ටික අයින් කරගන්න. බත් එකේ වැඩි වතුර ටික අයින් කරගන්න. දැන් අපේ බත් එක ලෑස්ති. ඉතින් මේ බලන්න ඔයාලට පේනවා ඇති හොඳ ලස්සනට අපේ බත් එක ඉදිලා තියෙනවා. මේ තියෙන්නේ අපේ චිකන් එක. ඉතින් ලිපේ ගින්දර අඩු කරලා තිබ්බේ. ඉතින් චිකන් එකක් දැන් හොඳට කුක් වෙලා තියෙන්නේ. හරිම සුවඳයි මේ වෙලේ. ඔයත් අනිවාර්යෙන් මේ රෙසිපි එක try කරලා බලන්න. ඉතින් මේ බලන්න මෙන්න මේ වගේ ග්‍රේවි එකක් තමයි තියෙන්නේ. ගොඩාක් ග්‍රේවි එක වැඩි කරගන්න එපා. එහෙමනොත් ඔයාගේ බත් එක බෙරි වෙන්න පුළුවන්. මේ වෙලේ මම අපේ ග්‍රේවි එකෙන් ටිකක් මේ විදිහට අයින් කරගන්නවා. මේ රෙසිපි එක ඔයාට පුළුවන් ළඟ ළඟ ඉන අවුරුදු කාලෙට ගෙදරට එන අමුත්තන්ට උනත් හදලා පිළිගන්වන්න. ඒ වගේම මම දැන් මේ පෙන්නුවේ කලරින්. ඉතින් මම තැඹිලි පාට ආහාර වර්ණක ටිකක් වතුර ටිකකට එකතු කරගෙන තමයි තියෙන්නේ. ඉතින් අපි කලින් අයින් කරගත්ත ග්‍රේවි එකට මම මේක එකතු කරගෙන හොඳට මික්ස් කරගන්නවා. අපි මේ විදිහට කරන්නේ අපේ බිරියානියකට හොඳ ලස්සන පාටක් ගන්න. ඉතින් මේ පියවර අත්‍යවශ්‍ය නැහැ. ඔයාට කැමති නම් විතරක් කරන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ අපි උයාගත්ත බත් එකෙන් කොටසක් මේ විදිහට චිකන් එක උඩට එකතු කරගෙන අපි පොඩියට කපාගත්ත කොත්තමල්ලි කොළ, ඒ වගේම මිංචි කොළ ටිකක් සහ අපි කලින් අයින් කරගත්ත ලූණු වලින් කොටසක් එකතු කරගෙන ඒ වගේම අපේ ග්‍රේවි එකෙන් ටිකකුත් මේ විදිහට උඩට දාලා ලේයර්ස් මේ විදිහට හදා ගන්න. ඉතින් බත් එක 4න් 3ක් තමයි ඉදිලා තියෙන්නේ. ඉතුරු ටික අපි මේ විදිහට තමයි කුක් කරගන්නේ. කලින් වගේම ඔයාට තියෙන්නේ මිංචි කොළ ටිකක්, කොත්තමල්ලි කොළ ටිකක්, ඒ වගේම ග්‍රේවි එකෙන් ටිකක් සහ ලූණු ටිකක් දාලා මේ විදිහට ලේයර්ස් ලස්සනට අපේ බත් එක හදාගන්න. ඒ වගේම තමයි ලිපේ ගින්දර මම මේ වෙලේ ගොඩාක්ම අඩු කරලා තියෙන්නේ. ලිපේ ගින්දර ගොඩක් වැඩි කරන්න එපා. ලිපේ ගින්දර ගොඩක් අඩුවෙන් තමයි දැන් තියන්න ඕනේ. ඔක්කොම ලේයර්ස් ටික මේ විදිහට එකතු කරගත්තට පස්සේ මම හොඳ ෆොයිල් පේපර් එකකින් මෙන්න මේ වගේ හොඳට බත් එක වහනවා. ඉතින් හුමාලේ එළියට යන්නේ නැති වෙන්න සීල් කරගන්න තමයි ඕනි. ඒ විදිහට තවත් විනාඩි 12ක් 15ක් වගේ කුක් කරගමු. මේ තියෙන්නේ තවත් විනාඩි 15කට පස්සේ. ඉතින් ඔයාලට පේනවා ඇති කොච්චර ලස්සනට අපේ බිරියානි එක ඇවිල්ලා තියෙනවද කියලා. ඒ වගේම මේ වෙලේ මුළු ගෙදරම හරීම සුවඳයි. ඒ වගේම මේ රෙසිපි එක හරිම රසයි. ඔයා අනිවාර්යෙන් මේක try කරලා බලන්න. ඒ වගේම තමයි මේ රෙසිපි එකට කැමති නම් like කරන්න, comment කරන්න. මේ වගේ රසවත් රෙසිපීස් දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් එහෙනම් තවත් රසවත් රෙසිපි එකකින් ඉක්මනින්ම හම් වෙනකන් ගිහිල්ලා එන්නම්. වීඩියෝ එක අවසන් වෙනකම් නැරඹුවාට ගොඩාක් ස්තුතියි.